අයිමම ඉතාලි භාෂාව ඉගෙන ගන්නකොට පොඩි පොඩි වචන දෙකක් එකතු වෙලා අලුත්ම වචනයක් හදනව දැකලා තියෙනවද? අන්න ඒ වගේ මුලදී ටිකක් විතර පැටලෙනවා වගේ දැනුණට අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන සුපිරිම කොටසක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒ තමයි ඉතාලි භාෂාවේ articulated prepositions නැත්නම් පූර්ව නිපාත පද. ඉතාලි භාෂාව ඉගෙන ගනිද්දී del, dello, della වගේ වචන දැක්කම මේවා කොහෙන්ද ආවේ කියලා හිතනවනේ නේද? ගොඩක් දෙනෙකුට එන ප්‍රශ්නයක් ඒක. ඉතින් අද අපි හරියටම ඒ ගැටලුව තමයි ලියහා ගන්න යන්නේ. හරියනම් අපි කෙලින්ම කාරණාවට බහිමු. ඉතාලි භාෂාවේ මේවට කියන්නේ preposizioni articolati කියලා. නම ටිකක් ලොකුවට ඇහුනට කතාව හරිම සරලයි. හිතන්නකෝ D කියන්නේ off කියන එක වගේ, il කියන්නේ the කියන එක වගේ. මේ දෙක එකට එකතු වෙලා blend වෙලා එකම සුමත වචනයක් හැදෙන එක තමයි මෙතන වෙන්නේ. හරි, එහෙනම් අද අපි මේ කතාව ගලාගෙන යන විදිහ තමයි මේ. මුලින්ම අපි බලමු මූලිකම කරුණු ටික. ඊට පස්සේ මේ වචන හැදෙන සූත්‍රය මොකක්ද කියන බලමු. ඊළඟට DI කියන වචනය පාවිච්චි වෙන හැටි විග්‍රහ කරගන්නවා. ඒ එක්කම විශේෂ අවස්ථා සහ ස්වර එක්ක මේවා වෙනස් වෙන විදිහත් බලලා අන්තිමටම මේ ඔක්කොම එකතු කරලා සම්පූර්ණ වාක්‍ය හදන්නේ කොහොමද කියලාත් ඉගෙන ගන්නවා. හොඳයි, අපේ පළවෙනි කොටස මූලික හැඳින්වීම. ඕනෑම දෙයක් ඉගෙන ගන්න කලින් ඒකේ අතිවාරම හරියට දාගන්න එපයි නේද? ඉතින් අපි බලමු මේ සංකල්පය ඇත්තටම මොකක්ද කියලා. මේක තේරුම් ගන්න ලේසිම විදිහ තමයි ඉංග්‍රීසියේ do not එකතු වෙලා don't හදනවා වගේ කියලා හිතන එක. ඒක වචන දෙකක් එකට එකතු කරලා හදන කෙටි යෙදුමක් නේ. ඉතාලි භාෂාවෙත් වෙන්නේ ඒ වගේ දෙයක්. of the වගේ අදහසක් වචන දෙකකින් කියනවා වෙනුවට එකම සුමට ශබ්දයකට ගෙන හරිම ලස්සන ක්‍රමයක් තමයි මේක. හරි. දැන් අපි එනවා දෙවනි කොටසට. මේවා සාධන ආකාරය. මෙන්න මේක තමයි වැදගත්ම තැන. මේ වචන හැදෙන්නේ අහම්බෙන් නෙවෙයි. ඒකට හරිම සරල, ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ෆෝමියුලා එකක්, සූත්‍රයක් තියෙනවා. මේ වගුව දිහා පොඩ්ඩක් බලන්න. මේක තමයි මේ සම්පූර්ණ පාඩමේම ප්‍රධාන යතුර. බලන්න වම් පැත්තේ තියෙන DI කියන වචනය දකුණු පැත්තේ තියෙන IL, LO, LA වගේ හැම ඩෙෆිනිට් ආටිකල් එකක් එක්කම එකතු වෙන හැටි. DI එකට IL එකතු වුනාම හැදෙනවා deal. DI එකට LA එකතු වුනාම හැදෙනවා della. මේ රටාව අල්ලගත්තා කියන්නේ වැඩේ ගොඩ. මුළු සංකල්පයම හරිම සරලයි. අපේ තුන්වෙනි කොටස D පූර්ව නිපාත පද විග්‍රහය. හරි, දැන් අපි මේ ඉගෙනගත්ත නීතිය ක්‍රියාවට නංවලා බලමු. අපි පටන් ගමු සුලභවම භාවිතා වෙන D කියන පදයෙන්. ප්‍රායෝගික උදාහරණ එක්ක බලද්දි මේ රටාව තවත් හොඳට ඔලුවට යයි. අපි මුලින්ම ගමු සරල පුරුෂලිංග නාම පදයක් il nonno. ඒ කියන්නේ සීයා. එතකොට අපිට කියන්න ඕන වුණොත් සීයාගේ කියලා. ඒ කියන්නේ of the grandfather. එතකොට මොකද වෙන්නේ? අර සූත්‍රය මතකද? DI සහ IL එකතු වෙලා හැදෙනවා del nonno. හරිම සරලයි. හරි. දැන් අපි ස්ත්‍රීලිංග නාමපදයකට යමු. උදාහරණයකට la penna. ඒ කියන්නේ පෑන. ඉතින් පෑනේ කියලා කියන්න වුණොත් DI සහ L ආග එකතු වෙලා හැදෙනවා della penna. බලන්න නාමපදයේ ලිංග ભેදය අනුව මේ නීතිය කොච්චර ලස්සනට තාර්කිකව වෙනස් වෙනවද කියලා. හතරවෙනි කොටස විශේෂ අවස්ථා සහ ස්වර. හරි. දැන් අපි බලමු ගොඩක් දිනෙකට ටිකක් පැටලෙන තැන් ටිකක්. ඒත් බය වෙන්න එපා. මේවටත් හරිම පැහැදිලි තාර්කික නීති තියෙනවා. මේ සංසන්දනයේ දිහා බලන්නකෝ. වම් පැත්තේ libro. ඒ කියන්නේ පොත. ඒක සාමාන්‍ය ව්‍යංජනාක්ෂරයකින් පටන් ගන්න නිසා අපි කියනවා il libro සහ del libro. හැබැයි දකුණු පැත්තේ studente. ඒ කියන්නේ ශිෂ්‍යයා. ඒක පටන් ගන්නේ S අකුලකින්. ඒකට පස්සේ තවත් ව්‍යංජනාක්ෂරයක් එනවා. අන්න ඒ වගේ වචනවලට එහෙවත් නැත්නම් Z අකුරෙන් පටන් ගන්න වචනවලට අපි lo පාවිච්චි කරනවා. ඉතින් ඒක dello studente වෙනවා. ඔන්නෝක තමයි ඒ විශේෂ නීතිය. හරි. එතකොට ස්වරයකින් ඒ කියන්නේ වවල් එකකින් පටන් ගන්න නාම පදවලට මොකද වෙන්නේ? අපි උදාහරණයක් ගමු. lalbero. ඒ කියන්නේ ගස. මෙතනදී වෙන්නේ DI කියන එක අර L එකත් එක්ක එකතු වෙලා del albero හැදෙනවා. අර අපොස්ට්‍රොපිය තියෙන්නේ ස්වර දෙකක් එකට ගැටෙන එක නවත්තලා ශබ්ද සුමුට කරන්න. හොඳයි, දැන් අපි ආවෙලා ඉන්නේ අපේ පස්වෙනි සහ අවසාන කොටසට. සම්පූර්ණ වාක්‍ය ගොඩනැගීම. අපි මෙච්චර වෙලා ඉගෙනගත්ත හැමදේම එකට එකතු කරලා මේ වචන කොහොමද ඇත්තම වාක්‍යයක් ඇතුලේ වැඩ කරන්නේ කියලා බලමු.
මේ උදාහරණ දිහා බලන්න පළවෙනි එක Il vestito del signore è giallo. මහත්මයාගේ ඇඳුම කහපාටයි. මෙතන del signore හැදිලා තින්නේ දී සහ il එකතු වෙලා. දෙවෙනි එක La camicia dello studente è blu. ශිෂ්‍යයාගේ කමිසය නිල් පාටයි. මෙතන dello studente වෙන්නේ හේතුව studente කියන වචනය s සහ ව්‍යංජනාක්ෂරයකින් පටන් ගන්න නිසා දී සහ lo එකතු වීම. තුන්වෙනි එක La borsa della ragazza. ගැහණු ළමයාගේ බෑගය. මෙතන della ragazza හැදිලා තියෙන්නේ දී සහ ලා එකතු වෙලා. දැන් පැහැදිලිනේ අපි ඉගෙනගත්ත නීති කොහොමද ඇත්තටම පාවිච්චි වෙන්නේ කියලා? ඉතාලි භාෂාවේ තියෙන ලස්සනම දෙයක් තමයි හැමදේම එකිනෙකට ගැලපෙන එක. හරියට හාමනි එකක් වගේ. අපි දැන් දැක්කනේ పూర్ව නිපාත පද නාමපදයට ගැලපෙන හැටි. ඒ වගේම තමයි මෙන්න තවත් වැදගත් දෙයක්. නාම විශේෂණ ඒ කියන්නේ adjectives ඒවත් හැම වෙලේම නාමපදයේ ලිංගයට සහ වචනයට ගැලපෙන්නම ඕන. මේ වගුව දිහා බලන්න. බෙල්ලෝ ඒ කියන්නේ ලස්සන. ජාල්ලෝ ඒ කියන්නේ කහ. මේ වගේ නාම විශේෂණ නාමපදය පුරුෂලිංගද ස්ත්‍රීලිංගද ඒකවචනද බහුවචනද කියන එක අනුව තමන්ගේ අග අකුල වෙනස් කරගන්නවා. උදාහරණයක් විදියට අපි කියනවා un ragazzo bello. ඒ කියන්නේ ලස්සන පිරිමි ළමෙක්. ඒත් ගැහණු ළමෙක් නම් una ragazza bella. අග ඕ එක ඒ වෙනවා. හරි දැන් මේ මූලික ගොඩනැගිලි කොටස් ඔක්කොම පැහැදිලිනේ. ඉතින් මේ අලුතින් ඉගෙනගත්ත වචන පාවිච්චි කරලා මුලින්ම හදලා බලන ඉතාලි වාක්‍ය මොකක් වෙයිද? අභියෝගය දැන් පටන් ගත්තා.